මට ලැබෙනවා උතුම් පැතුම් ටෙලි නාට්‍යයට වසරේ ජනප්‍රියම නිෂ්පාදක. අමරදේවයන් ජනප්‍රියම ගායන ශිල්පියා වශයෙන් සම්මාන ගන්නවා. එදා ශශික තමයි ජනප්‍රියම ගායන ශිල්පියා. නමුත් එදා ශශිකට එන්න උන්නේ නැහැ. ඔව්. සුභානියක්කට හමුන ගීතේ ලාභසිනාසින්. මම හිතනවා හැකියාවත් එක්ක වාසනාවත් අරන් එන්න ඕනේ කියන එක ඒක තියෙනවනේ. ඒක සුභානියක්කටත් ඒ හැකියාවත් එක්කම වාසනාවන්ත ගීතයක් ලැබුණා. මගෙත් එක්ක සින්දුවක් කියමුද කියලා හැම. ඉතින් ඒක හරි අමරසිරි අංකල් මට කතා කරා කියන්නේ මට හිතාගන්න මට අතන හීනයක් වගේ. මට හිතාගන්න බැතුම මට කතා කරා. මොකනේ අංකල් මං හරි ආසයි. මම තේමා ගීතේ ගායනා කරා. මම ඇත්තටම මේ පටිගත කරන අවස්ථාවෙත් මම කේමදාස මාස්ටර්ත් එක්ක මට අවාසනාව හම්බුණා මේ නිකෝ ශබ්දාගාරේ ඉන්න. ප්‍රවීණ ශිල්පිනියන්ටත් නැති අවස්ථාවක් මට. ඒ කියන්නේ ඒ අත්දැකීම කියන එක. මං දැක්කා එතුමා කොච්චර මේ ට්‍රැක් එකක් රෙකෝඩ් කරනකොට එතුමාගේ ඒ කියන්නේ එතුමාගේ තියෙන වෙනම දෙයක් නේ ඇත්තටම. ඇඟෙම ඇත්තටම එතුමාගේ නිර්මාණේ කොලයකට ගන්න බැරි තරම් හරි ගැඹුරු. හොඳ නිර්මාණ වලට දායක වෙන්නත් මට වාසනාව ලැබුණා. මේ වෙනකොට සම්මාන 41ක් දෙකක් විතර හම්බෙලා තියෙනවා ඉතින්. ඒ ඔක්කොම ගත්තාම. මම පරද්දලා තියෙන්නේ දැන්. විඳුණු පියාපත් තුරුලට අරගන්නේ වගේ සින්දුවක් මට මතක විදිහට අයල කරපු නිර්මාණයක් තමයි. ඒ වගේ ගොඩක් සමහර ගීත ජනප්‍රිය වුණා. සමහර ගීත ජනප්‍රිය නොවුණත් ඒවා අගය කිරීමට ලක් වුණා. මේ කාලේ දැන් ආරාධනා ලැබෙන සංගීත ප්‍රසංග සංවිධායකවරු පවා අපි පරණ සින්දුවකුත් එකතු කරගමු පාරමිතා වගේ සින්දුවක්. සනත් දියල්විස් මහත්මයාගේ මේ තනු ඇත්තටම සඳේ කැලුම් වගේ ගීත මම මේ ළඟදිත් මගේ සැමියත් එක්ක මේ ප්‍රසංගයක් ඉවර වෙලා කියන පුදුම ලස්සන තනු. ආපහු අලුතින් ඒ වගේ දේවල් නිර්මාණය වෙයිදෝ කියලා එහෙම ප්‍රශ්නයක් තියෙනවා. සැකයක් තියෙනවා කියන්නේ. දැන් ඒගොල්ලොත් අලුත් නිර්මාණ කරනවා අඩුයි. මම හිතන්නේ චන්න අයියාගේ විවවත් එක ලලිතා සින්දු කිනේන එක නවත්වුවද මන්ද කියලා. නෑ ඉතින් වැඩි තියෙන අර ඔයගොල්ලෝ අර ගහට පොත්ත වගේ මට වැදිලා හිටපු කට්ටිය. ආවා නිල්වලා ලේබලෙන් ඔන්න ආවා 2016 දී 2016 තමයි ශශිකා නන්දාමාලිනියගෙන් ওই යෂ්ටිය බාරගන්නේ. 2016 ස්ලිම් නීල්සන් සම්මානය මට ලැබෙනවා උතුම් පැතුම් ටෙලි නාට්‍යයට වසරේ ජනප්‍රියම නිෂ්පාදක. අමරදේවයන් ජනප්‍රියම ගායන ශිල්පියා වශයෙන් සම්මාන ගන්නවා. එදා ශශික තමයි ජනප්‍රියම ගායන ශිල්පියා. නමුත් එදා ශශිකට එන්න උන්නේ නැහැ. ඔව්. නැත්නම් එදා මං හිතන්නේ දැන් මේ කාලේ මං ප්‍රසංග බාර අරගෙන තිබුණා. ඒ කාලේ පැවැත්වුණ දවසේ මට සහභාගී වෙන්න වුණා. මං හිතන්නේ ඔව් පළවෙනි සම්මානය ගන්න බැරි වුණා මට. ඔව් 2016 අමරදේවයන්ගේ අවසන් සම්මානය 2016 ඔක අගෝස්තු වගේ තිබුණේ. අමරදේවයන් දෙසැම්බර් වල අභාවප්‍රාප්ත වුණා. ඔව් එදා මම වාසනාවන්ත වුණා අපි දෙන්න එක ළඟ ඉඳලා ඡායාරූපයක් ගන්න. ඔබටත් මං හිතන්නේ අපි හිටියනම් අපි දෙතුන් දෙනා එකට ගන්න ඡායාරූප ගන්න තිබුණේ. ඒක අපෙන් ගිලිහිලා ගියා. නමුත් අපි දෛවෝපගත විදියට මා විසින් හඳුන්වා දෙනු ලැබූ ගායන ශිල්පිනිය තලයක් උඩට ඉස්සෙනකොට ඒ සම්මානවලදීම මමත් වෙන ශේෂ්ත්‍රයකින් කැසට් ශේෂ්ත්‍රය නෙවෙයි ටෙලි නාට්‍ය ශේෂ්ත්‍රයෙන් ජනප්‍රියම නිෂ්පාදක විදියට සම්මානය ගත්තා. දැන් මේ දිනවල ක්‍රියාත්මක කරමින් යන්නේ ලංකාවේ චිත්‍රපට 80ක් නිෂ්පාදනය කළ සුනිල් ටී ප්‍රනාන්දු මහතා සමග සුනිල් ටී නිල්වලා චිත්‍රපට සමාගම ආරම්භ කරන්න. විදේශගත ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙක් මගෙන් අහලා ඉවල් තියෙනවා. නිෂ්පාදනයට දායක වෙන්න පුළුවන් විදියක් තියෙනවා. ඒ කියන්නේ මූල්‍ය ධාරිතා සැපීම උදෙසා නිෂ්පාදන දායකත්වය. ඉතින් ඇත්තටම මමත් ඒ ගැන කල්පනා කරා. මම සුනිල් ටීටත් මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නා. මෙහෙම දෙයක් තියෙනවා. මොකද කැලුම් බොහෝ දෙනෙක් ක්‍රැවට ඉල්මට ලක් වෙලා තියෙන්නේ. මම සතුටු වෙනවා ඔවුන් කෙලින්ම මගෙන් මේ ගැන විමසන්නේ උන්ට මා ගැන සහ මගේ අතීතය ගැන දැඩි විශ්වාසයක් තියෙන නිසා වගකීමක් මට දරන්න පුළුවන් කියලා තේරෙන නිසා. ඉතින් මම ඒ සම්බන්ධයෙන් සුනිල් ටී ප්‍රනාන්දු සමගත් මම සාකච්ඡා කරා. අපි ඉදිරියේදීත් ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කරලා අපි අපේ වැඩසටහන හරහා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටමත්ම විශ්වාසයෙන් දැඩි වගකීමකින් යුතුව වසර 40 ගණනක නොකැලල් ඉතිහාසයක් තියෙන අපි දෙන්නටම අපි ඒක අපි ඉදිරියේදී දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද දැවැන්ත නිෂ්පාදන රාශියක් අපි සැලසුම් කරනවා. අනිත් එක දැන් තුන ශක්තිය ජයග්‍රහණයත් එක්ක මේ ශේත්‍රයේ ගොඩාක් ප්‍රවීණ ශිල්පීන් මගේ හැකියාව අඳුර ගන්නවා. විශේෂයෙන් අවසන් මහතරගේ මේ දැන් 1 2 3 කවුද හිටියේ කට්ටිය මතකද? පළවෙනි ගායන
අංශේ ගායනාංශයේ මම පළවෙනියා. දෙවෙනියා වුණේ කාංචනා ප්‍රියදර්ශනී හේරත් කියලා අනුරාධපුර අක්ක කෙනෙක්. තුන්වෙනියා අනුරාධ අබේසිංහ අයියා. එයා නම් ගොඩක් දෙනෙක් දන්නවා අනුරාධ අයියා මේ වෙනකොට සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට තමයි ගොඩක් වැඩ කරන්නේ ගායනාත් කරනවා. සුභානි අක්කත් අපේ තරඟේ තමයි සහභාගී මට එයාගේ ස්ථානේ මම හිතන්නේ 5 හෝ 6 මට මතක විදිහට. සුභානි ඉතින් අපේ හැබැයි සුභානි අක්කට හරි කියන්නේ ඒ තිබුණ අපිට අවසාන මහතරඟේදී අපි 14 දෙනාට අලුත්ම ගීත ලබා දුන්නා. දැන් මට හම්බුනේ කුස පිරී නැති කියන මවගුණ ගීතය. ඒත් අර තරගෙටම ඉදිරිපත් කරපු පද රචනා සහ තනුනේ. සුභානි අක්කට හම්බුන ගීතේ ලාභ සිනාසින්. ඒකෙන් තමයි එයා ඇත්තටම එයාට ඒකත් ඇත්තටම මේ හැමෝටම දැන් මම හිතනවා හැකියාවත් එක්ක වාසනාවත් අරන් එන්න ඕනේ කියන එක ඒක තියෙනවනේ. ඒක සුභානි අක්කටත් ඒ හැකියාවත් එක්කම වාසනාවන්ත ගීතයක් ලැබුණා. ලාභසිනා ගීතේ ගොඩාක් ජනප්‍රිය වුණා. සහ ඊට පස්සේ එයත් ගීත ශාස්ත්‍රයේ මුලින්ම ටොරානා එතනින් ඒ කැසට් පටිය කරා. ඉදිරියට දිගටම නිල්වලා තමයි සුභානි. ඉතින් ඊට පස්සේ ඔය දැන් අවසන් මහතරගේ විනිශ්චය මණ්ඩලයේට හිටියේ ආචාර්ය රෝණ වීරසිංහයන්, වික්‍රත්නායක සර්, නන්දමාලිනී මිස්. ඉතින් ඊට පස්සේ මගේ හැකියාව අඳුරගත්තු බොහෝ සංගීත අධ්‍යක්ෂකවරු නවරත්න ගමගේ අය වගේ ගොඩක් අය ටෙලිනාට්‍ය ගීත, චිත්‍රපට ගීත වලටත් මට ආරාධනා කරා. එහෙම ගායපු ගීත වලින් ගොඩාක්ම මම ටෙලිනාට්‍ය තේමා ගීත වලට ගොඩක් සම්මාන අරගෙන තියෙනවා. මොන මොනවටද ඒ සම්මාන? මුලින්ම ඇත්තටම තව විශේෂ දෙයක් කියන්න ඕනේ. උපුල්ලයට මතකද අමරසිරි අංකල්ගේ කැසට් එකක් කරා නේද? සක්මන් සඳ. ඔය ඒ කැසට් එක කරන කාලේ ඒත් මගේ මුල් ගීත ටික ජනප්‍රියයි. මම අපි පොළොන්නරුවේ තිබ්බ මේ සජීවී ඒ කියන්නේ යම් මොකක් හරි channel එකකින් කරේ සොන්නවහණෙන් හගේ කරේ මට මතක විදියට මේරියන්ස්ලා ප්ලේ කරේ. අමරශ්‍රී අංකල්ුයි අපි එතන හිටියා. දැන් ගායන ශිල්පීන් ඉන්න අතරේ මම ඇත්තටම කිව්වොත් පුංචි කාලේ ඉඳන් හරි ආසම කරන හඬක් අමරශ්‍රී අංකල්. අමරශ්‍රී අංකල් මට ළඟට ඇවිල්ලා දුවේ කොහොමද කියලා කතා කරලා මගෙත් එක්ක සින්දුවක් කියමුද කියලා හැම. ඉතින් ඒක හරි අමරශ්‍රී අංකල් මට කතා කරා කියන්නේ මට හිතාගන්න මට ඇත්තට හීනයක් වගේ. මට හිතාගන්න බෑ එතුමා මට කතා කරා. මොකනේ අංකල් මං හරි ආසයි. එහෙනම් අපි කරමු මේ කේමදාස මාස්ටර් තමයි මියුසික් කරන්න කිව්වා. ඊට පස්සේ අපිට අමරශ්‍රී අංකල්ම කිව්වා මේම කේමදාස මාස්ටර් චුට්ටක් හම්බ වෙමු. මොකද මාව දන්නේ නැහැනේ. එතුමාගේ හඬ පරාසය කියලා පොඩ්ඩක් මාව ගෙන්නගෙන පොඩ්ඩක් කටහඬ කොහොමද තියෙන්නේ කොච් පරාසවලද කියලා අඳුරගෙන සීගිරි බිතු සිතුවම් කියන ගීතය තමයි ඒ යුග ගීතය ඉස්සෙල්ලම ගාතනෙන් ඒ අර සක්මන් සද ඒක ඒකේ තිබුණේ. ඔව් එහෙමද? ඒකේ තිබුණා. ඔව් නිල්වලා තමයි කරේ මම හිතන්නේ. ඒ ගීතය ගොඩාක් ජනප්‍රිය නොවුණාට ඒක ටිකක් වෙනස් ගීතයක්. ඊට පස්සේ ටෙලිනාට්‍යයක තේමා ගීතයක් මට ගායන අමරසිරි අංකල් තමයි කතා කරන්නේ. එතකොට කේමදාස මාස්ටර් චුට්ටක් අසනීපෙන් හිටියේ. ඒ සම්බන්ධීකරණය කරේ අමරසිරි පිවිස් මහත්මයා. අමරසිරි අංකල් මට කතා කළා දුවේ මෙහෙම තියෙනවා මේ ටෙලිනාට්‍ය සින්දුවක් කියමුද කියලා හැව. මම ඒ අතරේ තව ටෙලිනාට්‍ය ගීත ගායලා තියෙනවා රෝහණ සර්ගේ නවරත්නයිගේ හුමුම. මට මේ ගීතේ විශේෂයි. මොකද සෙදෝනා කියන ටෙලිනාට්‍යයට මම තේමා ගීතය ගායනා කරා. මම ඇත්තටම ඒ පටිගත කරන අවස්ථාවෙත් මම කේමදාස මාස්ටර්ත් එක්ක මට අවාසනාව හම්බුණා මේ නිකෝ ශබ්දාගාරේ ඉන්න. මට ඇත්තටම මං හිතනවා මට වඩා ප්‍රවීණ ශිල්පිනියන්ටත් නැති අවස්ථාවක් මට. ඒ කියන්නේ ඒ අත්දැකීම කියන එක මං දැක්කා. එතුමා කොච්චර මේ ට්‍රැක් එකක් රෙකෝඩ් කරනකොට එතුමාගේ ඒ කියන්නේ එතුමාගේ තියෙන වෙනම දෙයක් නෑ. ඇත්තටම එතුමාගේ නිර්මාණේ කොලයකට ගන්න බැරි තරම් හරි ගැඹුරු. ඒක කොහොම හරි අර වාදි ශිල්පින්ගෙන් එළියට අරගෙන මටත් ඒ ගීතේ මෙහෙම කියන්න සාශිකා කියලා දීලා ඒ ගීතේ මං ගායනා කරා. ඒ ගීතයත් හරි රළ උමුතු වෙලා කියලා ගීතයක්. ඒ ගීතෙට මට ඉස්සෙල්ලාම හොඳම ගායනයට හිමි සම්මානය. ඒ මොන සම්මානවලද? රයිගම් සම්මානවලදී. ඉතින් ඒක තමයි මගේ ඔය තේමා ගීත ගායනයේ පළවෙනි සම්මානය. එහෙම සඳගල තැන්න රන්තලිය වලව්ව ඔහොම මම ගොඩක් වෙලාට මට ඇත්තටම ඒකත් මගේ වාසනාවක්. අමරසිරි පිවිස් අංකල් එක්ක මේ යුග ගීත ගොඩක් ගායන්න හම්බුණා. දැන් ඔය සෙදෝන එක නම් මම තනියම ගායනා කරේ.
ඊට පස්සේ සඳගල තැන් නමසිරි අංකල් එක්ක ඊළඟට රන්තලිය වලව්ව තව දැන් නම් මතක් වෙන්නේ මට මෙහෙම ගොඩාක් යුග ගීත ගායන හම්බුණා. ඔය සඳගල තැන්න තේමා ගීතය සහ අපේ තිබුණ තේමා ගීතට අමතරව තව ගීතයක් අවසානයේ තිබුණ අමසංකගේ මගේ යුග ගීතය. ඒ ගීත දෙකටම සම්මාන හම්බුණා. සඳගල තැන්නටත් හම්බුණා අවසාන ඒ තිබ්බ ගීත සම්මාන වල දෙකකදී. ඒ කියන්නේ දැන් එක සුමති සම්මාන වලදී තේමා ගීතයට හම්බුණා. රූපහානි රාජ්‍ය සම්මාන වලදී ගීත දෙකම කියන්නේ ඒ සඳගල තැන්න ටෙලිනාට්‍යයේ ගීත ගායනය කියන්නේ අර ගීතයක් නම් කරන්නේ නැතුව ඒ සියලුම දෙකම වෙනුවෙන් හම්බුණා අපිට. ඉතින් හරි ඇත්තටම මට ඇත්තටම දැන් ලැබිච්ච ටෙලිනාට්‍ය ගීතත් හරි වටින ගීත හරි බරක් තියෙන. ඒ කියන්නේ සමහර ගීත මේ මොනවාද ජන සංගීතේ නිර්මාණය වෙච්ච ගීත අර අනිත් එක අය දන්නවනේ තේමා ගීතයක් කියන්නේ ඒ ටෙලිනාට්‍යයේ හරියම ඒ පොඩි ගීතය ඇතුලේ තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට වසන්ත කුමාර කුබකයි එහෙම ලියනකොට සාශික මම මේකේ ලියලා තියෙන්නේ මෙන්න මේ අර්ථය මේ මෙහෙම කියලා ගොඩක් වෙලාවට අපිට කියනවා. ඉතින් ඒක අර උපරිමයෙන් ගායනා කරන්න මම උත්සාහ කරුවා. ඉතින් ඒවට ඒ හරි වටිනාකම සම්මානයක් විදිහට සහ සමහර වෙලාවට සම්මානය නොලැබුණත් නොමිනේට් හරි වෙලා තියෙනවා. ඔය මම ගායපු හැම ගීතයක්ම වගේ. ඊට පස්සේ චිත්‍රපට ගීත කීපයකුත් ගායනා කරා. මෑතකදී රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු චිත්‍රපටයක මං ගායපු ගීතයකට හම්බුණා හොඳම ගායනයට හිම සම්මානය. නොමිනේට් වෙලා තියෙනවා තව කීපයක්ම චිත්‍රපටවල. මෑතකදීත් මලකිදුයි නුඹ ඒ රෝහණ වීරසිංහ සර්ගේ සංගීත තව ඉස්සරහට එන්න තියෙනවා චිත්‍රපට දෙක තුනක්. ඉතින් ඒ වගේ හොඳ නිර්මාණ වලට දායක වෙන්නත් මට වාසනාව ලැබුණා. මේ වෙනකොට සම්මාන 41ක් දෙකක් විතර හම්බෙලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ගත්තාම මම පරද්දලා තියෙන්නේ දැන්. ඒක තමයි. ඉතින් ඇත්තටම ශ්‍රේෂ්ඨ තුනකමනේ. තුනකම මම හිතන්නේ තුනකම අය දැන් කාලේ කැසට් ආයතනයක් විදිහට තිබුණාට ඊට පස්සේ ටෙලිනාට්‍ය වලටත් වුණා. ඊට පස්සේ චිත්‍රපට වලට වුණා. ටෙලිනාට්‍ය සම්මානත් තියෙනනේ මගේ සුමති 6. මම හිතන්නේ මම නිල්වල ආයතනෙන් කරපු ටෙලිනාට්‍යත් කීපයකම තේමා ගීත ගායලා තියෙනවා. ගායනා කරා. මට හිතෙනවා ලලිත් අයියා මට කතා කරලා මට දැන් ඒව නම් මතක් වෙන්නේ නැහැ. අපේ ශාන්ත ජයලතිසේර අය තමයි සංගීතය නිර්මාණය කර කීපයක් මම උරේෂා ශශිකයි තමයි ඔය ගායනා කරේ. මේ අපේ අමිලා ගායනා කරානේ කීපයක්. අපි ඒ වගේ කීපයක මමත් ගායලා තියෙනවා. ඔව් අපි සාමාන්‍යයෙන් කරේ ඔය කලාත්මක කියන ඒවා පැත්තේ නේ. මම කරේ බොහොම වාණිජ්‍ය පැත්තේ වනේ. ඉතින් ඒවා නමුත් ඒවට සමහරට දීර්ඝ ටෙලිනාට්‍යත් කෙරුණා. දීර්ඝ ටෙලිනාට්‍ය කරා. ඒවා අමිලා සහ මේ උරේෂා. මට හොඳට මතකයි මේ එක සින්දුවක් මේ මෑතකදී මගේ මේ හොඳම රසිකාවියක් ඉන්නවා. මේ ඉමේෂා කියලා. ඒ නංගි ඉතාලියේ ඉන්නේ. ඒ නංගි හරිය අසයි ඒ බින්දුණු පියාපත් තුරුලට අරගන්නේ කියලා. ඒ සින්දුව. එයා ඒක කොහෙන් හරි හොයාගෙන කොහොම හරි එයාට කොහෙන් මංගාවක් නැහැ ඇත්තට. අපේ නාට්‍යයේදී පිටේ නාට්‍යයක සින්දුවක් ඕ. බින්දුණු පියාපත් තුරුලට අරගන්නේ. ඔයගේ සින්දුවක් මට මතක විදිහට අයල කරපු නිර්මාණයක් තමයි. ඒ වගේ ගොඩක් සමහර ගීත ජනප්‍රිය වුණා. සමහර ගීත ජනප්‍රිය නොවුණත් ඒවා අගය කිරීමට ලක් වුණා. ඉතින් හරි සතුටුයි. ඉතින් හැම පැත්තෙම මේ අනිත් එක විශේෂයෙන් කියන්න ඕනේ අනිත් එක. අයියාගේ මේ වැඩසටහන මම සහභාගී වුණා. මුලින්ම මම කතා කරපුවාම YouTube නාලිකාවක මෙහෙම යන්නේ කිව්වා. මම ඇත්තටම කිව්වොත් මගේ ප්‍රතිපත්තියක් විදිහට මම YouTube නාලිකාවල මම ඒක කියන්න ඕනේ. මොකද අනිත් අය මගෙත් එක්ක අමනාප වෙයි නැත්තම්. ගොඩාක් මම හිතන්නේ නාලිකා 50කට එහා මගෙත් එක්ක ආරාධනා කරලා තියෙනවා වැඩසටහනක් කරමු කියලා. හැබැයි මම මගේ ප්‍රතිපත්තියක් විදිහට ඒක මම YouTube නාලිකාවල මේ වගේ ඉන්ටර්විව් වලට සහභාගී වෙනවා හරි අඩුයි. ඇත්තෙම නැති තරම්. ඉතින් මම මේ වැඩසටහන සහභාගී වුණේ මේ නිල්වලා සහ උපුල් අයියාගේ මේ ආරාධනාව නිසාම තමයි සහභාගී වුණේ. බොහොම ස්තුතියි. ඒ සම්බන්ධයෙන් මොකද ඉතින් අපිට සතුටුයි. ඉතින් අපි එක්කෙනෙක් අපේ දරුවෙක් නේ කතින්. අනිවාර්යයෙන්. දැන් ලොකු දැන් උස් පහත් වෙලා ලොකුවට හිටියට ඒ කාලේ ඉතින් අපි මේ අංකල් අතර මුලින්ම ආවිල්ලා කතා කරද්දී අංකල් කියලා තමයි මම කතා කරේ. අපි ඉතින් ලොකුනේ. ඔව්. එතනදී මේ අම්මලා තාත්තලා හිටියෙත් නැහැනේ මේ මංගල උත්සවයේ ප්‍රින්සිපල් සර්ත් එක්ක කතා. ඔව් ළමා සාරිය ඇඳලා බොහොම ලස්සන මේ පොඩියට හිටපු ළමයි මේ. ඉතින් ලංකාවේ අද මහා අපිට වචනේ පරිසමාප්තාර්ථයෙන්ම
මහා මේ අඩු වයසෙන් ඇත්තටම අපි කියනවා නම් ඉතින් වෙන කෙනෙක් අවුරුදු 50 60 වගේ ගිහිල්ලා ලබන්න ඕන දේවල් ඉතින් අඩු වයසින් මීටත් ගොඩක් අඩු වයසින් ලබලා දැනුත් ලබනවා. ඉතින් අපිට හරි සතුටුයි. ඉතින් මේ අවංකවම සතුටු වෙනවා අපේ දරුවෝ වගේ හදපු කට්ටිය. මේ පිරිස. ඉතින් දැනුත් ආපහු නිහඬතාවයකින් පසු දැන් ආයෙත් යම් යම් අපේ නරක වෙලාවල් එනවනේ. ඉතින් පොඩ්ඩක් නිහඬව හිටියා. අනිත් එක තමයි අයියේ ඒ කාලේ දැන් 90 ගණන් වල 2000 ගණන් වල ඒ නිර්මාණය වෙච්ච ගීත නේද? දැන් නිලලායත ගොඩාක් මේකට දායක වුණා. දැන් නාමල් අයියලගේ ගීත ගත්තාම චන්දන අයියගේ ගීත ගත්තාම මගේ ගීත අසංක අයියගේ ගීත ඊළඟට මම හිතන්නේ තව රොමේෂ් ක්‍රිෂාන්තේ රන්දක ඔක්කොම ඒ ගීත කලාව කියන්නේ ඒ කාලේ තිබ්බේ නිර්මාණ ගත්තාම අදටත් ඒ ගීතවල වටිනාකම කියලා නිම කරන්න බෑ. ඇත්තම කියනොත් මම කලින් කිව්වේ සන්දේලියේ මමයි සහ පාරමිතා ගීත දෙක ලලිත් අසන්ත අයියා ලියලා ජයසිරි අයියා තනුව නිර්මාණය කරේ. අදටත් මට වේදිකාවෙන් බහින්න දෙන්නේ නැහැ. අදටත් ඒ ගීත තාම පරණ වෙලා නැහැ ඒවනේ. තාම පරණ වෙලා නැහැ. ඔව් ඇත්තටම කියනවා නම් දැන් මගේ ඊට පස්සෙත් මම ජනප්‍රිය ගීත ගොඩක් කරලා තියෙනවනේ. ඒ කියන්නේ අපි වේදිකාවක ගයන්න වෙන්නේ ගීත 4-5ක් වගේනේ. එතකොට අපි ජනප්‍රියම ගීත ටික තමයි ගයන්නේ. දැන් අහපො මේ කාලේ දැන් ආරාධනා ලැබෙන සංගීත ප්‍රසංග සංවිධායකවරු පවා අපි පරණ සින්දුවකුත් එකතු කරගමුද පාරමිතා වගේ සින්දුවක්. දැන් ඊයේ තිබුණ මේ ඒකෙදිත් එහෙමයි. දැන් සංගීත සංගීත කණ්ඩායම ඒ කාලේ ගහපු සින්දුව ආපහු අලුත් කරගෙන ගයනවා. සඳේලියේ ගයනවා. සන්දපලත් එක්ක. ඉතින් ඒ වගේ ඒ ගීතවලට තියෙන වටිනාකම හරිම මේ. ඇත්තටම කියනවා නම් ඒ අර සම්පූර්ණ ඔකෙස්ට්‍රා එකක් නේද? 10-15 දෙනෙක්ගේ ඔකෙස්ට්‍රා එකක් වාදනය කරලා ඔව් අපේ මහින්ද අයියලා අනිත් එක ආවට ගියාවට කරෙත් නෑනේ මේ හැම දෙයකම බරක් යම්කිසි බරක් අනිවාර්යයෙන් අපි ඒ තනු නිර්මාණය කරන අය හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ව හම්බ වෙලා අපි කතා බහ කරලා මේ පොඩි වෙනසක් කරන්න ඕන නම් ආයිත් මුලින් ඉඳන් අපි ගිහිල්ලා කතා කරලා එහෙම කොච්චර මට මතකයි මං එච්.එම්. අංකල්ව හම්බෙලා තිබුණේ නැහැ මගේ තරඟාවල ඒ අතරතුරේවත් මොකද ඒ අතරතුරේ රෝහණ වීරසිංහ සහ එහෙම නම් අපිව දැනගත්තානේ මේ වගේ ටැලන්ට් එකක් තමයි මෙයාට තියෙන්නේ කියලා. එච්.එම්. සර් මාව දන්න නිසා අපි ගියා එතුමගේ ගෙදරට. ඊට පස්සේ එතුමගේ ගෙදර පියානෝ එක ගාව ලලිත් අයයි මමයි තාත්තයි අපි ගිහිල්ලා ප්ලේ කරලා බලලා එහෙම තමයි ගීත නිර්මාණය කරලා දුන්නේ ඉතින්. මාළිනී එක්කගේ දිගටම කරේ මමනේ මාළිනී බුලත් සිංහල. ඔව් මට මතකයි ඒ කාලේ මගේ පළවෙනි ගීත එකතුව වෙනකෝ ශබ්දාගාරේ පටිගත කිරීම කරන අතරතුරත් මේ මාළිනී බුලත් සිංහල මහත්මියාව මට ඔය ඉස්කෝලේදී මොන එක තරඟ වලට ගියාමත් එතුමිය හම්බ වෙනවනේ එතුමියත් ගුරුවරියක්නේ. ඉතින් හරිය ආදරෙන් කතා කරලා දැන් මං එදා එක දවසක මං වොයිස් කරලා තිබුණ සින්දු 4ක් විතර එදා. ඒ කියන්නේ අපි ඉක්මනින්ම අපිට කරන්න ඕන වුණානේ අපේ කැසට් එකට. මං කිව්වා මේ මගේ ගීත මගේ අලුත් CD එකතුවේ ගීත 4ක් මම අද කරනවා කියලාම අනේ ඔයා 4ක්ම එක දවසේ සිං කරනවද මහන්සි නැද්ද? අර එහෙම අහලා ඔයාලා කොච්චර දක්ෂයිද අර ඒක අගේ කරා. ඇත්තටම අගේ කරා එතුමියගේ පුතා කසුන් එකත් අපි වැඩ කරනවා ඊට පස්සේ කසුන් ඇත්තටම කසුනුත් උසස් පෙළ කරන කාලේ මට මුණ ගැහිලා තිනවා අපි එකම වයස් සීමාව අපි එක කාලේ ඉරවල් කරේ ආනන්ද විද්‍යාලේ මම ආනන්ද විද්‍යාලේ කලාවලටම සහභාගී වෙලා තිනේ. එතකොට මුණ ගැහිලා තිබ්බා. ඊට පස්සේ ඉතින් නිර්මාණවලින් දැන් අනිතරම මුණ ගැහෙනවා ප්‍රසංග මේ ග්‍රාස ප්‍රසංගවලදී එහෙම. ඉතින් ඒ වගේ වටින විශේෂයෙන් කියන්න ඕනේ ඔය සනද්දියල්ලිස් මහත්මයාගේ මේ තනු ඇත්තටම සඳේ කැලුම් වගේ ගීතේ මම මේ ළඟදිත් මගේ සැමියත් එක්ක මේ ප්‍රසංගයක් ඉවර වෙලාගෙන පුදුම ලස්සන තනු. ආපහු අලුතින් ඒ වගේ දේවල් නිර්මාණය වෙයිදෝ කියලා ඒක එහෙම ප්‍රශ්නයක් තියෙනවා. සැකයක් තියෙනවා කියලා. දැන් ඒගොල්ලෝ අලුත් නිර්මාණ කරනවා අඩුයි. ඊළඟට මගේ මායා කියන ගීතේ මතක ඇති බන්දුර නානායක කරවස මහත්මයා කොහරි වාහනේ යන ගම මේ අපේ මර්වින් පෙරේරා මහත්මයානේ ඒකේ මියුසික් මුලින් ට්‍රැක් එක කරලා මම බන්දුර මේ අංකල් කියන්නේ එතකොට හරි අකමැති අංකල් දැන් කියනවා දැන් මං අයියේ කියන්නේ ඒ වගේම තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේ කතා කරලා මට මෙහෙම ලියලා දෙන්න කිව්වහම හරි කාර්යබහුල එතකොට බැංකුවේ වැඩ කරනවානේ. හරි කාර්යබහුල වෙලාවක වාහනේ යන ගමන් තමයි මට ලියලා ඉවරලා තිබුණේ. ඒකත් මං වේදිකාවේ ගයපු මං හිතන්නේ වැඩි කාලයක් ගයපු ගීතයක්. තාමත් ගයනවා. මායා මාගේ සිතවලට සැරිසරනා මායා. හරි අර මම දැන් අලුතෙන් එන අයටත් කියනවා ගොඩක් අයට අපි
ඕනම වේදිකාවක ගයන්න පුළුවන් ගීත ටිකක් නිර්මාණය කරගන්න. අනිත් එක ශශිකා මේ ඔය ගීතවල තියෙන වචනවල තියෙන බර අර්ථය බර අර්ථය හරි සරලයි වගේ පෙනුනට බලනකොට ඒකේ තියෙන ගැඹුරු අර්ථය ගැන හිතනකොට දැන් ඇත්තටම කිව්වොත් සඳේ කැලුම් සිනාසේ කියන සින්දේ නිකන් වචන ටිකක් නෙමෙයි තියෙන්නේ. ඒක මට අර වේදිකාවේ ගයන්නම නිර්මාණය කරපු මේ වේදිකාව ගැන තමයි ඒකේ අර්ථය තියෙන්නේ. ඔව්. ඉතින් හරි වටින සින්දු ටිකක් තියෙනවා ඉතින්. ඉස්සරහටත් ඉතින් නිර්මාණ කරගෙන යනවා. බලමු ඉතින් දැන් අපෙත් යම් සැලසුම් තියෙනවා මේ ඒක තමයි අලුතෙන් මේ අපි සැලසුම් කරගෙන යනවා නැවතත් අපි ඇත්තටම දැන් ඇත්තටම අර රූප රචනා කලාවක් ආවනේ අපේ රචනා කලාවක් ආව අනිත් එක හරවත් රචනා බිහි වෙන්නෙත් නැහැ. තනු බිහි වෙන්නෙත් නැහැ මතක හිටින. ඉතින් මේක මොන හරි වෙනසක් කරන්නම ඕන. අපි දැන් අතීතයට වහල් වෙලා අපි නිකන් අර මේ පරණ හනමිටි අදහස් තියන අය වලටපත් වෙන්නේ නැතුව මැදමාවතක් මොකක් හරි එකක් මේ අලුත් පරපුරයි අපේ කාලයයි අතර මොකක් හරි දෙයකට ඔව් ඇත්තටමයි දැන් ඒ කාලේ අර ෆුල් අපි සම්පූර්ණ මේ වාද්‍ය වෘන්දයක් තමයි වාදනය කරේ. දැන් ඊට වඩා තාක්ෂණයත් එක්ක පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. වෙනස් වෙලා තියෙනවා. අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක ගුණාත්මක දෙයක් කරන්න තමයි උත්සාහ කරන්න ඕනේ. දෙපැත්තම ආර්ශව දෙකක් නේ අතරම දැන් අද අපේ ළමා පරපුර සහ ඒ තරුණ පරපුර අපි කියන දේවල්ම පිළිගන්න ලෑස්තිත් නැහැනේ. අපි ඒ අයගේ මනසටත් යන්න අපේ කාලේවත් එක්ක හරවත් දෙයක් මේ මැදමාවතක් තමයි දැන් මේ සැලසුම් කරමින් යන්නේ. ඉතින් මට හිතෙනවා මේ පැත්තයි චිත්‍රපටි පැත්තයි ඉතින් ලොකුවට නැවතත් මේ දෙවන්ත විදිහට නිල්වලා එක අවතීර්ණ වන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න එපා. ඒක තමයි දැන් මේ පසුබිම මේ සකසගෙන දීර්ඝ නිහඬියාවක් තිබුණා අවුරුදු 6ක 7ක වගේ නිහඬියාවක් මගේ තිබුණා. ඒක බින්දගෙන තමයි දැන් නැවතත් අපි අපේ ශිල්පීනුත් එක් රැස් කරලා අලුත් පරපුරකුත් හදාගෙන අලුත් ගීත රචක පරපුරකුත් හදාගෙන අලුත් සංගීතවේදී පරපුරකුත් හදාගෙන ඇත්තටම මට පෙරදත් වෙනවා ලලිත් අයියලා ඇයි දැන් සින්දු ලියන්නේ නැත්තේ? මම නැති නිසා. ඒකනේ. ප්‍රධාන දේ මම නැති නිසා තමයි. චන්නයි අතර මතක් කරන්න ඕනේ චන්නයියගෙත් මම ගායනා කරත් කිරිවෙහෙරට චන්නයියගේ. කරදිය සුළඟී කියලා ගීතත් චන්නයියගේ ගීත ගණනාවක් මගෙත් කැසට් තුනේම තියෙනවා. එතුමා අපිට අපෙන් වෙන් වෙච්ච එක ගැන හරිම දුකයි. තව හිටියනම් අපිට තව සින්දු ලියන්න. මම හිතන්නේ චන්නයියගේ බිව්වත් එක ලලිත් අය සින්දු කියන එක නවත්වද මන්ද කියලා. නෑ ඉතින් වැඩි තියෙන අර මේ දැන් ඔයගොල්ලෝ අර ගහට පොත්ත වගේ මට වැඳිලා හිටපු කට්ටිය. මම නැවැත්තුවම පිට ඉල්ලීම් ආවත් ඒගොල්ලෝ ගියේ නෑ. ඔව් ඇත්ත තමයි. ගියේ නෑ. මොකද මගෙන් පිට යන්නේ නැහැ කියන ප්‍රතිපත්තියක් ඔය අපේ වටේ හිටපු කීප දෙනාගේම තිබුණා. මට මතකයි මේ ජයසිරියත් එහෙම තමයි ඉනවසලා උපුලයත් එක්කම. ඔව් ජයසිරිට යන්න වෙලාවක් තිබුණේ. තිබුණෙත් නැහැ. කොහොමද? ඇයි ගොඩාක් කාර්යබහුල වෙලා හිටියේ. ඒ කියන්නේ අර සන්ෆ්ලවර් කණ්ඩායම වගේ තමයි. වැඩක් කරගන්න පොලිමේ ඉන්න ඕන. ජයසිරිට ලොකු වැසවිල්ලක් තිබුණානේ. ජයසිරිට නිල්ලා එකෙන් මොකද අපේ ගීත ටිකවත් හදාගන්න බැරුව කොහොමද පිටේ හදන්නේ? ඒ වගේ ප්‍රශ්න ජයසිරි ශාන්ත ජයලත්තිසේර එකම කාලේ එක දැන් ශිල්පීන් කීප දෙනෙක්ම නිර්මාණය කරනවා ඔක්කොම ටික මතකයි. ඔව් දැන් මගේ කැසට් කරන අතරේ චන්දන අයගේ කෙරුණා මේ අපේ කවුද ප්‍රින්ස් අයගෙත් කෙරුණා. ප්‍රින්ස් අයගේ මගේ යුග ගීතේ මේ අහස පුරා තාරුකාරණේ ප්‍රින්ස් අයගේ කැසට් මේ දැනුත් මම ගායනා කරලා අපේ හිටපු මම කරා මම හිතන්නේ 10ක් විතර. අන්තිම වෙනකම්ම මේ අපි ළඟම හිටපු අපේ අහිංසකම ශිල්පියෙක් ඉතින් අපි ඇත්තටම ඉතින් මේ ශශිකට මතක ඇති එක වකවානුවක කරපු නිර්මාණ අපි එකටමනේ කරේ. එකට මේ කියන්නේ මේක නිකන් අර ෆැක්ටරියක් වගේ. ඒ කාලේ මට මතකයි නිල්වලා තියෙන කැලෙන්ඩර් එකක් අපේ කීප දෙනෙක් මම චන්දය සංකය වුන් කීප දෙනෙක්ගේ කැලෙන්ඩර් එකක් කැලෙන්ඩර්ස් හරියට කරා නාම වලගේ තනියම ගොඩාක් කරා. ඔව් ඒ වගේ අමුතු නාම ඇත්තටම මට මතක අපිට කලින් 95 විතර නේද නාම 90 ඉඳන් සමුගන්නේ 90 ඒ කාලේ පුදුම උන්මාදයක් වගේ නේ අපිත් කොයි වෙලාවෙ ගියත් ඒ කියන්නේ බස් එකක ගියත් ඇහෙන්නේ සින්දු ටවුමේ ගියත් කොහේ හරි රේඩියෝ එකකින් ඇහෙන්නේ සින්දු හරි ජනප්‍රිය වුණා ඒ කාලේ හරි ලස්සන සින්දු ටිකක් තාමත් ඇත්තටම ශේෂ්ත්‍රයේ දැන් ඒ ශිල්පීන් තාමත් ඉන්නවනේ නාමල් අනිත් එක තමයි
ඒ හැකියාවනුත් මං හිතන්නේ එන්න මොහත් වෙලා වෙනස් වෙලා නැහැ. චන්දන අයියලා ඔක්කොම අසංක චන්දන ඔය ඔක්කොම ඒ විදිහටම ගියේ. ඔව් දැන් අපි රොමේෂ් සුගතපාල රොමේෂුත් මගෙන්මනේ පළවෙනි එකේ නම ශානිකා ශානිකාගේ මුල්ම ටික මනිසෙකටනේ ශානිකාව ඉස්සෙකර බේබි ශානිකානේ ඊට පස්සේ බේබි ශානිකා. ඔව් ඒ උරේෂගේ මම කරන්නේ ඔය 15ක් විතර කරා. ගොඩක් කරලා තිබුණා ඔව් ඉතින් ඔය වගේ නිරෝෂාගේ ඔව් නිරෝෂක්කගේ මට මතකයි මම දැන් තරගයට එදවසල ඉදිරිපත් වෙන්න කාලේ මම කොහොමත් දැන් සාමාන්‍ය පෙළ කරලත් මගේ කොහොමත් කොයි වෙලාවෙත් මම කරන්නේ සින්දු අහන එක. තාත්තා ඉතින් මං ආසේව මොනවාද ආස කිව්වම මට ගෙනත් දෙනවා. ඒ කාලේ ඉතින් අද වගේ ඩවුන්ලෝඩ් කරන්න බෑනේ. කැසට් එක හොයාගෙන ඉන්න ඕනේ රෙකෝඩ් බාර් එකකින් ගිහලා. ඉතින් මට සුජාතා ඇන්ටිගේ කැසට් ඒ සින්දු හොයලා ගෙනත් දෙනවා වගේම නිරෝෂක්කගේ ඊට කලින් කැසට් ඒවා නිල්වලා ආයතනෙ ඉන්නේ කරේ මේ සඳදී උතුර. ඒක මට නිකුත් ගමම්ම ගෙනත් දුන්නා. මං ඕක අහලා අන්තිමට කැසට් එක අර එහා පැත්ත අහනවා මේ පැත්ත අහනවා අහන්න බැරි තරම් මං අහලා මට ආසාවට ගියා මම තරගෙට තෝරගත්තා. සින්දු 16ම හොඳයි. ඔව් හරිම ලස්සන. සඳ සාක්‍ය කියාපු දේ ඔක්කොම ඒකනේ. ඔක්කොම සින්දු ටික. ඒ කියන්නේ මම සඳදී උතර සින්දු තෝරගන්නත් හේතුව ඒ කාලේ ඔය කැසට් එක අහා හිටියා. එහෙම තමයි මං තාත්තට කොහොමද මේ සින්දු කියන්නද තාත්තේ තරගෙට මං ඔඩිෂන් එකට කිව්වා ඇත්තට වෙන ගීත. මං නන්ද ඇන්ටිගේ සින්දුවක් කිව්වා ඔඩිෂන් එකට. ඊට පස්සේ දැන් එතනදී තුන්වෙනි ශක්ති තරංගය මේ අර එලිමහන් ප්‍රසංගයක් වුණානේ. එතකොට එතනදී අපිට උපදෙස් ලැබුණා ටිකක් අර එලිමහනටත් හරියන විදිහේ සින්දුවක් කියන්න. ඒක තමයි මම සඳදී උත්තර තෝරගත්තේ. මතක් වෙන්නෙත් නෑ ඇත්තටම කරපුව ගොඩ දේවල් මේ තියෙනවා. සමහර ආටිස්ට්ලා ඇවිල්ලා මගෙන් ඇහුවම තමයි අයියේ මතකද මේ එතකොට මම තමයි මම ලලිත්ගෙන් අහන්නේ ලලිත් අපි මෙයාගේ කරාද කියලා. ඉතින් ඒ වගේ මහා පෙරලියක්නේ කරේ. ඉතින් අවිවේකී කාලයක්. නමුත් සතුටෙන් අපි ශිල්පීනුන් සහ මුළු කර්මාන්තයේම කරේ තියන් ගියපු කාලයක්නේ. රෙකෝඩ් බාස් හැම ටවුන් එකේම සින්දුනේ ඇහෙන්නේ. හැම ටවුන් එකේම මේ හන්දියෙත් සින්දු මේ පාරෙත් රෙකෝඩ් බාර් එකක් මේකෙත් සින්දු. ඉතින් අමුතුම මේ කාලයක් පහු කළා. නමුත් ඒ කාලේ ඉවරුණාට පස්සෙත් අපේ ශිල්පීන් මේ අවදියේත් තාමත්ම අපේ පිරිස ඉදිරියෙම ඉන්නවා. ඒකනේ අපිට තියෙන වටිනකම තියෙන්නේ. තාමත් වැඩිම පිරිසක් ගායනා කරන්නේ අපි ඒ කාලේ නිෂ්පාදනය කරපු නිර්මාණය කරපු ගීතනේ. ඔව් ඇත්තටම මේ ගීතවල තියෙන වටිනාකම කියලා නිම කරන්න බෑ. ඒ කාලේ දැන් නිර්මාණය වෙච්ච චන්දනගේ බැලුවොත් සුමුද තියාමා ළඟ ඒ ඔක්කොම ඊට යනවා. අසංකගේ බැලුවොත් සඳනාවත් කමන්න නැතේ රත්තරම් පුතේ ඒ වගේ සින්දු නාමල්ගේ සින්දු ටික ඔක්කොම. දැන් මෑතකදී අපි කැනඩාවේ ප්‍රසංග 4ක් විතර මමත් චන්දන අයත් කරා. ඉතින් අපි දෙන්නට ඕනතරම් ගීත තියෙනවා ජනප්‍රිය ගීත. ඉතින් ඒ ගීත වදන 30කට 35ක් විතර අපි මුළු ප්‍රසංගයේම අපි දෙන්නම ගායනා කරා. මට හිතෙනවා ඒ චන්දනය ගායනකොට මේ සින්දු වල තියෙන කොච්චර මේ වටිනාකම කියලා නිම කරන්න බැරි තරම් හරියම මට මතකයි. උසස් පෙළ මම විසාවේ ඉඳන් නුගේගොඩට එනවා බස් එකේ එනකොට ওই කැසට් එක දාලා දෙන චන්දන අයගේ සුමුදු වලාවක සින්දු තියෙන කැසට් එක මොකද්ද ඊට කලින් ලකින් තමයි කරේ ඒක. ඒ කැසට් එක තමයි කියන්නේ බස් එකේ දැන් අර එන ඒ පැයකමාරම ඒ පැත්ත මේ පැත්ත වේව රිපීට් වෙවි එනවා දැනෙන්නේ නැහැ ඒ තරම් හරි රහයි. නීතම්බරාමල. ඒ තරමට. ඕ අන්න හරි නීතම්බරාමලද කැසට් එකේ නම. ඒකේ නම. ඔව්. ඒක තමයි. ඒක ඊට පස්සේ මම තාත්තට කියලා කැසට් එකත් අරගෙන රසවින්ද පුදුම ලස්සනක්. ඒ කියන්නේ අර ගමන යනවා තේරිලා නැහැ. ඒ කියන්නේ ඊතරම් අර වෙහෙසකර ගමනන්නේ එකමාර බස් එකේ යනවා කියන්නේ ඇත්තටම අර සින්දු ටික හද්දි එහාගෙන එද්දි කිසිම මේ විඩාවක් දැනෙන්නේ නැහැ. හරි ආසාවෙන් සින්දුත් අහගෙන ආවා. එකපාරක් අපේ රටේම දන්න ප්‍රවෘත්තියක් අපේ සබිත පෙරේරා ජනප්‍රියම රංගන ශිල්පිනිය විවාහ වුණා උපාලි ජයසිංහ මහත්තයත් එක්ක. හරිද? මට ඒක දැන් රටේ ප්‍රසිද්ධ වුණා. දවස් 2කට විතර පස්සේ ජයසුමන මහත්තයා ශශිකගේ තාත්තා මට කෝල් එකක් දාලා අහනවා පුල් ජයසිංහ මහත්තයෝ මම මොකද යමක් අහන්නද මොකද තරහ වෙන්නේ නැහැ නේද? මම කිව්වා මොකද්ද ප්‍රශ්නේ? මේ ඔබතුමා ගැන නිවුස් එකක් හම්බුණා. මම කිව්වා මොකද්ද? මේ විවාහ වුණයි කියලා. මම දැන් මොකුත් කිව්වේ නැහැ.
අනේ ඉතින් ඇයි එහෙම කරේ අර මේ අපි හොඳට දන්නවනේ. නෑ ඕක උනේ අපේ විදුහල්පතිතුමා තමයි ඕක ඉස්සෙල්ලම දැනගෙන අපේ ධනවර්ධන සර් තමයි දැනගෙන අපේ තාත්තගේ ගහලා තිබුණේ. ඔව්. ඒ කාලේ ඉතින් අද වගේ සෝෂල් මීඩියාවත් ඕවා මොකුත් නැහැනේ. ඔක පත්තරයක ගියපු එකක් කර මොකක් කර එයා උපාලි ජයසිංහනේ. මට මතකයි හොඳට අපේ ධනවර්ධන සර් අපේ තාත්තගෙන් ඕක ඇහුවා. ඒ හින්දා තමයි අයගෙන් මොකද ධනවර්ධන විදුහල්පතිතුමා අපේ ගෙදරත් ඇවිල්ලා අපේ බිරිඳගෙන් කීප සැරයක් ඇවිල්ලා තියෙනවා. අපිට සත්කාර කිරිබත් එහෙම හදලා දෙනවා. ඔව් ඉතින් පස්සේ යසිමන් මහත්තයා කම්පා වුණා මේ මම මගේ මේ සන්ධ්‍යාව අතහැරලා මේ සබිත පෙරේරාත් එක්ක විවාහ වුණයි කියනවා. මං කිව්වා නෑ නෑ එහෙම එකක් උන්නේ නෑ. මේ උපාලි ජයසිංහ මහත්තයා අහලා තිනේ මේ එයයි සබිත පෙරේරා විවාහ වුණේ මම නෙවෙයි කිව්වම අනේ කමන්නේ එහෙනම් ලොකු දෙයක් කියලා තාත්තා දිව්වා. මතක ඇති නේද? ඔව් මතකයි හොඳට මතකයි. මොකද ධනවර්ධන සර් ඇහුවා කියලා මතකයි මට තාත්තගේ. ඉතින් එහෙනම් ශශිකා මේ අද මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට අපේ රසිකයන්ට හොඳ වැඩසටහනක් අතීතය සහ වර්තමානයේ ස්මරණය කරමින් අපි මම හිතන්නේ 1995ට අපි ගියා. ඉතින් ඒ 1990 ගණන් වල ජීවත් වෙන අපේ රසිකයෝ මිලියන ගණනක් ඉන්නවා මේ ලෝවට. ඒ අය වෙනුවෙන් තමයි අපි මේ නැවතත් ඒ කැසට් CD යුගය මතක් කරමින් මේ යන්නේ. නැවතත් දෙයක් අපිට කරන්න පුළුවන්ද කියලා තමයි මේ උත්සාහ කරන්නේ. අපේ ශිල්පිනියන් සමගත් අපි ගැන සාකච්ඡා කරනවා. සංගීතවේදීන් ගීත රචකයන් සමග සාකච්ඡා කරනවා. අලුත් අය එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පෙරලිය නැවතත් මේ අය සමගින්ම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් කරන මේ සාකච්ඡා මාලාව නැරඹුව ඔබට ස්තුතියි. අවසාන වශයෙන් කියන්න ඕනේ මටත් උපුල් අයියා ඊට පස්සේ ලලිත් අය ඇතුළු ඒ කාලේ අතරම හරි සුන්දර මතක ටිකක් අද කතා බහ වුණා. අයියටත් බොහොම ස්තුතියි කාලයකට පස්සේ අපිට මෙහෙම කතා කරන්න හම්බෙච්ච එකත් හරිම සතුටුයි සහ අයියගේ දැන් කාලයක් තිස්සේ අයියා කරපු නිර්මාණ කාර්යය දැන් පොඩි බ්‍රේක් එකකින් පස්සේ ආයෙ පටන් ගන්නවා. ඉතින් හදවතින්ම සුබපතනවා ඒ ඉස්සර කරා වගේම අලුත් නිර්මාණ ශිල්පීන් ගායන ශිල්පිනියන් ශේත්‍රයට හඳුන්වලා දෙන්න සහ හොඳ නිර්මාණ ටිකක් අයට ශේත්‍රයට දායක කරන්න හැකි වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අයිබෝන්.